පිළිගන්නවා වෙනද වගේම ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් අද දවසේ මගේ වීඩියෝ එකට මගේ වීඩියෝ බලන, කමෙන්ට් කරන, ලයික් කරන, සබ්ස්ක්‍රයිබ් කරන ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම අලුතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලන්ටත් බොහොම ස්තුතියි. එන්නකො අද දවසේ මම ඔයගොල්ලොත් එක්ක මොනවද වීඩියෝ එකකින් බෙදාගන්නේ කියලා බලන්න. මේ මාසෙට අපට ලැබෙනවා 45000 මුදලින් මම කොහොමද මාසේ මේ ගෙදර අත්‍යවශ්‍ය දේවල් කළමනාකරණය කරන්නේ නැත්නම් ඒ දේවල් 45000 මුදල කොහොමද මම මාසේ යොදාගන්නේ කියන එක තමයි අද ඔයගොල්ලොත් එක්ක බෙදාගන්නේ. මම ගෙදරට බඩු ගෙන්නේ අත්‍යවශ්‍යම දේවල් විතරයි. ඒ කියන්නේ අපිට එදිනදා පරිභෝජනයට ගන්න තියෙන මේ දේවල් තියෙනවනේ. අන්න ඒවා තමයි මම මුලින්ම ගේන්නේ. මොකද අපිට හම්බෙන 45000 පඩියෙන් අපි ජීවත් වෙන්න ඕනේ, කන්න බොන්න ඕනේ, ලයිට් බිල්, වතුර බිල්, ලෙඩක් දුකක් ඇදුනහම හස්බන්ඩ් වැඩට යනකොට බයික් එකට තෙල් ගහන ඒවා, ඊට අමතරව මගුල් මාල ගෙවල්, බිග් ගර්ල් පාටි, ඒ වගේ දෙමව්පියන්ට සලකන ඒවා අපි හැම මාසෙම සලකුවේ නැත්නම් අපේ දෙමව්පියන්ට බැරිම අවස්ථාවල් වෙනෝනේ. අපි ඒගොල්ලන්ට කොහොමද සලකන්න ඕනේ, මුදල් යොදවන්නේ කොහොමද, ඒ වගේම අපි ඉඩම් අරන් ගෙවල් හැදුවා අපි ඒව කොහොමද කරගන්නේ කියන එක තමයි අද ඔයගොල්ලොත් එක්ක බෙදාගන්නේ. එන්නකො බලන්න අද මම අපිට හම්බුණු මුදලින් අපි මොනවද අත්‍යවශ්‍යම දේවල් කියලා ගෙනාවේ. මම සර්වියට් පැකට් එකක් ගත්තා. ඒ වගේම අල කිලෝ 1.5ක්. මේ ෂැම්පූ එක ගැන කියන්න ඕනේ. ලයිට් බෝයි ෂැම්පූ ගහන්නේ හස්බන්ඩ්. ඒ වගේම ලයිම් කියලා ෂැම්පූ එකක් තියෙනවා. ඒක දෙහි උළුහල් ඒව තමයි තියෙන විස්සොරි වලට හොඳයි. මම කලින් පාවිච්චි කරේ ලයිට් බෝයි ෂැම්පූ එක. ඒකටමයි කොණ්ඩෙක් ගියාවිත යන්නේ මට ඉස්සොරි මම ඔළුවේ ඉස්සොරි හැදුනා. ඒක පාලනය කරගන්න ඕන හින්දා තමයි ලයිම් කියන ෂැම්පූ එක ගන්න. ඒක හොඳයි. මොකද කොණ්ඩේ යන එකත් ටිකක් අඩු වෙනවා. ඒ වගේම ඉස්සොරි හැදෙන්නෙත් නෑ. ඕකේ පොඩි බෝතලේ තියෙනවා 495යි, ලොකු බෝතලේ 1250ක් හරි 1300ක් වගේ තමයි මට මතක හැටියට. ඒ ෂැම්පූ එක ගෙනාවට පස්සේ මාස 2ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපි හැමදාම දවස ගානේ නානකොට දවස ගානම ෂැම්පූ දාන්නේ නෑනේ. ඒ නිසා අපිට එක මාස 2කට දැන් මේ මාසේ ගෙනාවම ලබන මාසේ ඊළඟ මාසේ මුල වගේ විතර වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඉතින් ඒකිනුත් ෂැම්පූ එකට යන වියදම ඉතුරු වෙනවා. මොකද මාසෙන් මාසෙට ගන්න නෑනේ. ඒ නිසා ඒ වගේම සර්වියට් මම කලින් ගෙනාපු එකේ පරිප්පු කිලෝ එකක් තියෙනවා. මේ මාසෙට මං කිලෝ 1.5ක් ගෙනාවා. මොකද මේ ලබන මාසෙට කිලෝ 1.5 පාවිච්චි කරත් ඊළඟ මාසෙට කලින් ගෙනාපු පරිප්පු ටිකක් තියෙනවනේ. ඒ ටික ගන්න පුළුවන් නිසා. ඒ වගේම ලුණු කුඩු පැකට් දෙකක්, කුඩු එකෙන් දෙකයි, කැට එකෙන් දෙකක් ගෙනාවා. ඒක මේ මාසෙම ලබන මාසෙම කන්නේ නැහැනේ. මොකද කලින් ගෙනාපුවක් තියෙනවනේ. නූඩල්ස් පැකට් දෙකක් ගත්තා. ඒ වගේම මැකරෝනිස් ග්‍රෑම් 200ක් ගත්තා. මොකද මාසෙට එකපාරක් නූඩල්ස් කෑවත් අපිට මාසෙට 4 පාරක් හදා ගන්න පුළුවන්නේ. පැකට් දෙක ඊට අමතරව මැකරෝනි තියෙනවා. ඒක අපිට සල්ලි තියෙන වෙලාවට ගෙනත් ගත්තට පස්සේ සල්ලි කියන එක හැමදාම අතේ රැඳෙන්නේ නැහැනේ. ඒ නිසා අපිට පුළුවන් වෙලාවට අපි වැඩි එකක් හරි නූඩල්ස් පැකට් එකක් වැඩියෙන් හරි ගෙනත් තියාගන්න. මොකද අපිට මේ මාසේ මුදලේ නූඩල්ස් ගන්න පුළුවන් වුණාට ඊළඟ මාසෙන් අපිට නූඩල්ස් වලට ගත කරන සල්ලි, වේදම් කරන සල්ලි ඊට වඩා අත්‍යවශ්‍ය දෙයකට අපිට යොමු කරන්න පුළුවන් වෙන නිසා. ඒ වගේම සාම්බ්‍රාණි, දත් බුරුසු, සිග්නල් ඒකත් අපි මේ මාසේ දැන් ගිය මාසේ අපි බ්‍රෂ් දෙකක් ගෙනවන අපි මේ මාසෙත් ඒ දෙකක් ගේනවා. මොකද අපි ට්‍රිප් යන්න අවස්ථාවල් උදා වෙනවා. උතර අපි නෑ ගෙදරක යන්න අවස්ථාව උදා වෙනවා. අපි ගෙදර පාවිච්චි කරන බ්‍රෂ් එක අරගෙන අපිට තවත් තැනකට යන්න බෑනේ. ඒ නිසා අපි මාසෙන් මාසෙට ඒව අනිවාර්යෙන් ගේනවා. ඒ වගේම බිස්කට්, කිං කකර බිස්කට් අපිට කිං කකර බිස්කට් විතරක් මාසෙට දෙකක් යනවා. ඊට අමතරව ටිකිරි මාරි බිස්කට් එකක් ගේනවා. ඒව තමයි අපි කන්නේ. ඊට අමතරව සීනිත් ගෙනත් තියෙනවා. සීනිත් කිලෝ 1.5ක් ගෙනාවා. කලින් ගෙනාපු කිලෝ එකක් තියෙනවා. ඊට අමතරව සෝයා මීට්, ඊට අමතරව හකුරු තියෙනවා. උගලන්ට මතකද දන්නේ ඉස්සර තිබ්බ හකුරු කැටයක් රුපියල් 2කට තිබ්බ අර හඳ භාග වගේ හකුරු ඒ පැකට් එකක් තිබ්බ. ඒක කෑලි 25ක් තියෙනවා. 170. ඒකත් ලාභයි. මොකද
වෙනම ගන්න වුණා අකුරු කැටයක් රුපියල් 10යිනේ. දැන් මේකේ 25ක්ම 170 කියන්නේ ගොඩක් ලාභයි. මොකද අකුරු කැටේ දෙකට කපලා ගත්ත බලු කැලි 50ක්නේ. ඒකත් අපේ බජට් එකට මේ වාසීනේ. ඒ හින්දා ඒක ගත්තේ. වගේම පාන් පිටි කිලෝ එකක් ගෙනාවා. සුදු ලුණු 250ක් ගෙනාවා. පාන් පිටි නම් ගිය මාසේ ගෙනාපු වරුණා. ඒ නිසා තමයි පාන් පිටි කිලෝයක් මේ මාසේ ගත්තේ. මොකද අපේ ලබන මාසෙනකොට අපි හැමදාම ඉතින් පාන් පිටිම කන්නේ රොටිම කන්නේ නැහැනේ. ඒ නිසා සතියට එකපාරක් විතර වගේ හදා ගන්න පුළුවන්නේ. ඊට අමතරව ලුණු කිලෝ එකමාරක් ගෙනාවා. කලින් ගෙනාපු කුණු 500ක් විතර වගේ තියෙනවා. ඊට අමතරව අර්තාපල් ගොරකා ඒ වගේ මිරිස් 3-5ක් මං ගෙනාවා. කලින් ගෙනාපුවත් ස්ටොක් කරපුවා තියෙන නිසා. ඊට අමතරව මම අත්‍යවශ්‍ය බඩු ඔක්කොම මං ගෙනාවා. ඊට අමතරව සබන් රින්සෝ සන්ලයිට් සුවඳ සම බේබි සබන් කැට පැක් එක ගේන්නේ. ඒකත් අපට ලාභයි. රින්සෝ පාවිච්චි කරනකොට සන්ලයිට් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා රින්සෝ දාන්නේ හස්බන්ඩ්ගේ රෙදි වලට වැට් අඳිනේවට විතරයි. මගේ රෙදි එහෙම හොදනකොට මම ආයෙ බෙඩ්ෂීට් වලට දානවා. රින්සෝ නැත්තම් මම සන්ලයිට් තමයි පාවිච්චි කරන්නේ. ඊට අමතරව හඳුන් කුරු 50 පැක් එකෙන් තමයි මං ගේන්නේ. ඒකත් අපේ මේ බජට් එකට ගැලපෙනවා 50 පැක් එක. ඒ කියන්නේ හඳුන් කුරු පෙට්ටියක් රුපියල් 50ට තියෙනවානේ. අන්න එක ගොඩක් වාසි. මොකද 150ට 200ට ගේන හඳුන් කුරු පැකට් එකට වැඩිය අරව හඳුන් කුරු මගේ මතක හැටියට හඳුන් කුරු 20ක් හරි 22ක් හරි තියෙන මේ පෙට්ටියේ හඳුන් කුරු. ඒ කියන්නේ 200 පැකට් එකක් ගෙනාවා නම් අර වගේ පැකට් 4ක් ගන්න හැකිනේ. ඒතර බලන්නකො 20 4ක් කියද හඳුන් කුරු 80ක් තියෙනවා. ඒකත් අපිට සති දෙකක් හරි 3ක් හරි පාවිච්චි කරන්න පුළුවන්. එහෙම බලලා තමයි ගේන්නේ. මොකද අපිට ලොකු සල්ලියක් මාසෙකට හම්බ වෙන්නේ නැහැ රාජ්‍ය සේවකයන්ට. ඒ කියන්නේ හස්බන්ඩ් ලෝන් එකක් දාලා තමයි අපි සල්ලි ඉතුරු කරගෙන අපි මේ ගේ හැදුවේ. ඒ නිසා අපේ පඩියෙන් ලෝන් එකටත් කැපෙන නිසා තමයි ඉතුරු වෙන 45000 රුපියල් හැමදේම කළමනාකරණය කරගන්න. මං දැන් ඉතින් ඒකට මට මේ මාසේ අත්‍යවශ්‍ය බරු ටිකට මට ගියා රුපියල් 10000ක්. ඒ කියන්නේ එළවලු මස් මාළු බිත්තර කිසි දෙයක් නැතුව මිරිස් 3-5 වලට විතරක් ගියා 10000ක් විතර. ඊට අමතරව අපි තුන් වේලටම බත් කන්නෙත් නෑ. ඒකත් කියන්න ඕනේ. එක වේලක් නැත්නම් දෙවේලක් තමයි බත් කන්නේ. රැට සාමාන්‍ය ඉන්දියාප්ප ඊට පස්සේ ආප්ප පාන් මාසෙට දෙපාරක් විතර කැවෙනවා. ඊට අමතරව රයිස් එකපාරක් කනවා. නැත්නම් දෙපාරක් කනවා. සුළු ආහාර තමයි ගොඩක්ම කැවෙන්නේ. කිලෝලු සුප් හදනවා. ඒ වගේ දේවල් තමයි ගොඩක්ම අපි කෑමට ගන්න. තුන් වේලම බත් කනවා අඩුයි. මොකද තුන් වේලම කන්න බෑ. අපි එකපාරට මහත් වෙන නිසා අපි මහත් වෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා අපි තුන් වේලටම බත් කන්න. තුන් වේලට මම බත් කෑවොත් මගේ බඩ එනවා. දැන්ට මොනවද ඔයගොල්ලන්ට පේනවා ඇති. කොහොම හරි කතාවෙන් යාළුවනේ මම වැටි කර ඉන්න අතරේ සීනි දාන්න කියලා කොහොමයි සීනි ටිකුත් හැලුණා. ඉතින් මොකක්ද ඉතින් කරන්නේ නේ? ඉතින් කයි ගන්න බැහැනේ. හොඳට බැම්ම පිරිසිදු කරලා තිබ්බට මම ඉතින් සීනි ටික ගත්තේ නැහැ. මම ඉතින් සීනි ටිකක් දාගෙන මේ සැරේ සීනි කිලෝ එකමාර ගෙනාවට කලින් ගෙනාපු සීනි කිලෝයකුත් තියෙනවා. මොකද මේ ලබන මාසේ පඩියෙන් අපිට ගන්න බැරුණාට මේ මාසේ පඩියෙන් ගත්ත මේ මිරිස් 3-5 බවු ටික තියෙනවානේ. මං ඉතින් කොහොමවත් වැඩියෙන් ගෙනත් තියෙන්නේ. මොකද ලෙඩ දුක් කියලා හැදෙන්නේ නැහැ. කරදරෙන්නේ කියලා නෙවෙයිනේ. ඒ නිසා ඒ වගේම මේ තියෙන කූඩ දෙක අලයි ලුණු දාන කූඩ දෙක කිලෝ 3ක් ප්‍රමාණයක් දාන්න පුළුවන්. මේ ඒ කූඩ තමයි මන් තියාගෙන සුදු ලුණුන්ට වෙනම කූඩ තියෙනවා. ඒ වගේම මම කියන්න ඕනේ සල්ලි ඉතුරු කරගන්න විදිහ ගැන. අපි මේ ගේන බඩු ටික සමහර මාසවල ඇති වෙනවා. සමහර මාසවලට ගේන බඩු මදි වෙන අවස්ථාවල් තියෙනවානේ. මම උදාහරණයකට කියන්නම්. අපි රුපියල් 500ක් අරන් කඩේට යනවා කියලා හිතන්නකෝ. ඒකෙන් අපේ බඩු වල මිල 450යි අපිට ගියේ කියන්නකෝ. ඒකේ රුපියල් 50ක් ඉතුරුයිනේ. ඒක මං කැටයකට දානවා. මම මේ රුපියල් 50 ආයේ ගන්නෙ නෑ. එහෙම එකතු කරලා මේ අපිට රුපියල් 1000 2000 සීට්ටු දානවනේ.
මම ඉතින් ඒ රුපියල් 1000 හරි 2000 හරි සීට්ටුවකට යනවා. ඒ සීට්ටුවට යන්නේ අර අපි කඩේට ගිහින් ඉතුරු වෙන රුපියල් 10ද 20ද තියෙන්නේ. අන්න ඒ සල්ලි එකතු කරලා තමයි මම සීට්ටුවකට යන්නේ. ඒ සීට්ටුවකට ගිහින් තමයි ගෙදරට අවශ්‍ය කරන බඩුවක් ගන්න, නැත්නම් ගේ වැඩක් කරගන්න. ගේ වැඩක් කියන්නේ ලක්ෂ ගණන් වලින් යට කරලා ගේ හදන එක නෙවෙයි කියන්නේ. සිමෙන්ති කොටයක් හරි අපිට ගේන්න පුළුවන්, නැත්නම් ඒක බ්ලොක් ගලක් හරි ගේන්න පුළුවන් අපි අවශ්‍ය දේවල් කරගන්න. එහෙම කරලා තමයි සීටුවට ගිහින් තමයි ගේ වැඩක් කරගන්නේ. දැන් මේ ගෙවල් හදන්න මේ දුරක් ආවෙත් අපි එහෙම දේවල් කරගෙන සීටුවලට ගිහිල්ලා ඒ වගේම රත්තරන් බඩු හදාගත්තා නම් ඊට පස්සේ හස්බන්ඩ් එක්කම දෑවැදි බඩු හදාගත්තා නම් ඉගෙන ගන්න එකද එහෙම අතින්ම කරේ. මේ මුදල් කළමනාකරණය කරගෙන අත්‍යවශ්‍ය දේට විතරක් වියදම් කරලා ඒ වගේම කියන්න ඕනේ මම සැලුන් ගාන යන කෙනෙක් නෙවෙයි අත්‍යවශ්‍ය දෙයකටම විතරයි සැලුන් එකට කියලා යන්නේ. මාසෙන් මාස හයිබ්‍රෝ ගලවන්නෙත් නෑ. ඒකත් අත්‍යවශ්‍ය දෙයකට යනම නම් විතරයි ගලවන්නේ. මොකද හයිබ්‍රෝ ගලවන්න රුපියල් 200ක් 250ක් විතර වගේ යනෝනේ. හිතන්නකො මාසෙකට දෙපාරක් හයිබ්‍රෝ ගලවනවා කියන්නේ රුපියල් 400ක්නේ. කොණ්ඩෙලය කරන්නවත් ස්ට්‍රේච් කරන්නවත් එහෙම අනවශ්‍ය වියදම් කරන්නේ නැහැ. රෙදි ගැන කතා කරන්න ඕනේ. මම මාසෙන් මාස රෙදි ගන්න කෙනෙකුත් නෙවෙයි. මාස දෙක තුනට එකපාරක් ඔය යාර තියෙනවා. යාර 250යි 300 වගේ තියෙනවානේ. අන්න ඒ වර්ග තමයි ගවුමක් හරි මහගන්නේ. අත්‍යවශ්‍ය දුර ගමනක් යනකොට වෙඩින් එකකට යනකොට ඒව පිළිවෙලට යනවා. ලස්සන රෙදි අඳිනවා. ඒ දේවල් කරනවා. අපි ඉගෙන ගත්තට රස්සාවල් තාම අපිට හම්බුන්නේ නැහනේ. රස්සාවල් කරනකොට අපිට හොඳ ඇඳ පළඳගෙන යන්න පුළුවන්. එහෙමයි කියලා මාසෙන් මාස රෙදි අරගෙන සල්ලි නාස්ති කරන කෙනෙක් නෙවෙයි මම. ඒකත් කියන්න ඕනේ. ඒ වගේම ගිය මාසේ දක්වාම ඉගෙන ගත්තානේ. ඉගෙන ගත්තෙත් මේ 45000 පඩිය මුදල් කළමනාකරණය කරගෙන හිතන්න නම් එපා මෙයා ගොඩක් ලෝභ ගෑණියෙක්, ලෝභ ගෑනු කෙනෙක්, කාලා බීලා ඉන්නවත් නැති කෙනෙක් කියලා නම් කියන්න එපා. මොකද දැන් තියෙන තත්ත්වෙත් අපි හොඳට කනෝ බොනෝ, අඳිනෝ පළඳිනෝ, ගම බිම යනවා, ට්‍රිප් යනවා, විනෝද වෙනවා. පින්ට දහමට දෙනවා හැමදේමත් අපි කරනවා. ඊළඟට පීසා අනවශ්‍ය කෑම තියෙන පෑන් රස කෑම මේ කියන්නේ මේ කෙමිකල් අනම්මනම් කෑම ಜಾති දාලා තියෙන ඒ කෑම බීම කන්න ඇත්තම කියන්න බෑ. අපේ ගමේ ගොඩේ කෑම බීම ඒ දේවල් තමයි අපි කන්නේ බොන්නේ. අපි ශරීර සෞඛ්‍ය ගැන හිතන්නත් එපා. ඒ වගේ තමයි අපි කන්නේ. ඒ වගේම අපි ඇට වර්ග කව්පි, මුං ඇට, කඩල ඒ දේවලුත් අපි කනවා. ඊට අමතරව බෙලි මල් බොනවා, සව් බොනවා. ඔයට සමඤ්ඤක කොළ පලා තියෙනවනේ. මුකුරු ඇන්න, කංකුම් ඒ දේවලුත් අපි කනවා. නොකනවන්නේ අනිවාර්යයෙන්ම කතුරු මුරුංග කරල් ඒ හැමදේම අපි ගමේ ගොඩේ දේවල් කනවා. කඩෙන් ගෙනල්ලා හරි අපි කනවා. ඒ අත්‍යවශ්‍ය දේවල් අපි අනිවාර්යෙන් කනවා බොනවා. ඒ දේවල් කරන පින් දහම් කරනවා. පින්ට දහමට දෙනවා. මම කියන්නේ අපිට හම්බෙන රුපියල් 10ද ඒ 10 වුණත් අත්‍යවශ්‍ය දෙයකට පරිභෝජනයට ගන්නවා නම් ඒ දේවල් වියදම් කරනවා නම් අපිට ජීවත් වෙන්න පුළුවන් කියන එක තමයි මම ඔයගොල්ලන්ට කියන්න උත්සාහ කරන්නේ. නැත්නම් මගේ ලෝභකමකට මේ ඉතිරි කරනවා දේවල් කන්න බොන්න නැතුව දේවල් ගොඩනගා ගන්නවා කියන එක නෙවෙයි. මොකද අපිට තියෙන රුපියල් 45000 පඩි වුණත් අපි මාසෙ වියදම් කවර් කරගෙන අපි මේ දේවල් කරගන්නවා නම් අපිට පිටට ණයක් වෙන්න ඕනේ නැහනේ. පොලියට සල්ලි ගන්න ඕනේ නැහැ. ඊට පස්සේ පොලියට සල්ලි ගත්තා කියන්නේ අපි ඒවා මාසෙන් මාසෙට අපිට පොලිය ගෙවන්න ඕනේ. ඊට අපි ණයට තවත් කෙනෙක් අතමාරුවක් ගත්තා නම් අපි කන බොන එක අඳින පළඳිනක උනත් කාලා බිල ඇඳලා එළියට බහින්න බෑනේ. මොකද දැන් අපි තවත් කෙනෙක්ගෙන් ණයට සල්ලි අරගෙන ඉන්නවනේ. එයාලුණත් හිතනවානේ මේගොල්ලෝ කනෝ බොනෝ අඳින පළඳිනවා ඒ උනට අපිට සල්ලි ගෙවන්නේ නැහැ කියන එක තියෙනවනේ. ඒ කියන්නේ ඒක කියන්න තමයි මම මේ උත්සාහ කරන්නේ. සමහරක් වෙලාවට පොල් සම්බුලේ බතු කන අවස්ථාවලුත් තියෙනවා. ඒ කියන්නේ ඒ අපිට තියෙන රුපියල් 1000ද 2000ද මම කියන්න උත්සාහ කරන්නේ 1000 2000 වුණත් අපි ඔළුව කල්පනා කරලා මොලේ කල්පනා කරලා ජීවත් වෙනවා නම් අපිට රුපියල් 10 20 වුණත් ජීවත් වෙන්න පුළුවන් කියන එක තමයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. ඒ වගේම මම ඉතින් කතාවෙන් ගෙදරට උමනා කරන හැම බඩුවක්ම ගෙනල්ලා ඒ තියන්න ඕන තැන්වල මන් තියනවා. ඒ කියන්නේ අපිට මේ ගෙන බඩු මදි වෙන අවස්ථාවලුත් තියෙනවා. මන් නැහැ කියන්නේ. එතකොට ඉතින් මදි වෙනකොට ඉතින් අපි ආයෙ කඩේට ගිහිල්ලා ආයෙ ගේනවා.
ඒ වගේම මිරිස් තුන පහ ගැනත් කියන්න ඕනේ. මිරිස් තුන පහ ගෙන ආපුවක් තියෙනවා. කහ වලට මම එහෙම මාසෙන් මාසෙට මුදල් වැය කරේ නෑ මෙච්චර දවසක්. ඒ වුණාට මේ මාසේ මට කහ වලට සල්ලි යොදවන්න වුණා. මොකද මං කහ හිටවගන්නේ තිබ්බේ. මම මේ අවුරුදු 4ේම අවුරුදු 5ටම මම කහ ගෙදරින් තමා වගා කරලා කහ කුමාලයෙන් තම්බලා වේලලා කොටලා ගත්තේත් කහ ඉවරු නිසා මේ සැරේ කහ වලටත් අපිට වෙනම සල්ලි යොදවන්න වුණා. මම ඒක කියන්න උත්සාහ කරන්නේ. ඒ වගේම සතියකට සති දෙකෙන් දෙකට වගේ අපි එළවලුත් ගේනවා. ඒ ගැනත් කියන්න ඕනි. මස් මාළු ගේනවා. මස් නම් අපි මාසෙට එකපාරක් නැත්නම් දෙපාරක් කැවෙන්නේ. මොකද මස් එහෙම අපි වැඩි කන්නේ නැහැ. කන්න කැමතිත් නැහැ මම. කනවනම් කුකුල් මස් විතරයි. ඒ කියන්නේ චිකන් විතරයි කන්නේ. කුකුල් මස් විතරයි කන්නේ. මස් මාළු ඊට අමතරව බීත්තර ගොඩක්ම අපේ ගෙදරට හාල් මැස්සෝ තමයි ගේනවා කන්න කැමති හාල් මැස්සෝ හින්දා ඒ වැටිකත් කතාවෙන් කතාව වැටිකත් කරගෙන ඒ අදාළ ස්ථානවල තියෙනවා මම ඒක ඌවමනා තැන්වල වෙන වෙනම තියන්නේ හස්බන්ඩ් උනත් ඒ දේවල් හොයාගන්න පුළුවන් නිසා බලන්නකෝ මම මේ කියන්න උත්සාහ කරන්නේ අපට හම්බෙන 45000 පඩිය කොහොමද කළමනාකරණය කරගන්නේ කියලා අදට මගේ වීඩියෝ එක ඉවරයි මාව අහන් හිටියේ මාව බලන් හිටියේ ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින්